නෙමෙයි ඔයාලට ගේන්න හිතන් හිටියේ. ඒත් මේක මට ඇත්තටම ගේන්න වුණා. මොකද මට ආපු සයිකික් මැසේජ් එකක් එක්ක ඔයාගේ no contact situation එක ගැන. මේ no contact ඉන්න කෙනා ඔයා ආදරය කරපු කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයා මේ මැසේජ් එක ගන්න නම්. ඒ කියන්නේ ඔයාගේ ex no contact ඉන්න. වීඩියෝ එක බලන සමහර අය ඉන්න පුළුවන් ඔයා එයාගේ third party connection එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ person එක්ක married නැත්නම් එයා වෙන සම්බන්ධයක ඉන්නවා. reading එකේ energy එක මට දැනෙන්නේ හරියම fast moving energy එකක් විදිහටයි. ඊයේ රෑ එයා හිතේ කුතුහලය පුරවගෙන ආශාවන් ගොඩක් හිතේ තියාගෙන ඌමනාවෙන්ම ඔයාගේ social medias වල තියෙන photos ඔය දෙන්නගේ chats බලලා තියෙනවා මොකක් හරි ආවේගශීලී දෙයක් කරන ගම. සමහර විට මේක drinks ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කාත් එක්ක හරි chat කරන ගමන් වෙන්න පුළුවන්. එයාගේ හිතට ඒ වෙලාවේ ආපු ආවේගශීලී දෙයක් එක්ක එයා හිතේ කුතුහලය පුරවගෙන, ඒ කියන්නේ ඔයා මොකද මේ ටිකේ කරන්නේ? ඔයා මොන හරි sad status දාලා තියෙනවද? මොන හරි sad මොන හරි reel එකක් හරි ඔයා share කරලා තියෙනවද? මෙන්න මේ වගේ හිතේ කුතුහලය පුරවගෙන ඔයාගේ chat වගේම ඔයාගේ social media check කරලා තියෙනවා. ඔයාව මතක් වුණ හැම පාරකම එයා අහලා තියෙනවා එයාගෙම ඇයි මම මෙයා ගැන ආයෙ පාරක් හිතන්නේ? ඔය දෙන්නා physically intimate ඒ වගේම sexual relationship එකක් තිබ්බනම් එයාට ඒ දේවල් ඊයේ රෑ මතක් වෙලා තියෙනවා. මොකද එයාට ඒ දේවල් ආයි ඕනා. හැබැයි ඔයාට කතා කරන්න විදිහක් නැහැ. ඔයාට කිව්ව දේවල් එක්ක සහ no contact situation එකත් එක්ක. එයා ඒ දේම ඔයාගෙන් හොයාගෙන එනවා කියලා ඔයාට දැනෙන්න නොදී ඔයාට කතා කරන්න විදිහක් එයා සෑහෙන කල්පනා කරලා තියෙනවා. හරිද? එතකොට දැන් මම මේ දේ කියන්නේ හැමෝටමයි. කලින් එක කිව්වේ වගේ කනෙක්ෂන් නැති බයට විතරයි. දැන් මේක කියන්නේ හැමෝටමයි. දෛවය, timing වගේම destiny. එතකොට karmic cycle. මේ හැම දෙයක්ම කැරකෙන්නේ ඔයාගේ වටේ. ඔයාගේ වාසියටයි. ඔයා මෙයාව chase කරන්න යන්න එපා. ඔය දෙන්න දැනටමත් no contact. ඒ නිසා ඔයා මෙයාව chase කරන්න යන්න එපා. ඒ කියන්නේ මෙයාගේ පස්සෙන් ඔයා messages දාලා යන්න එපා. මේ ටිකේ මෙයාව manifest කරන්න යන්නත් එපා. මොකද ඔයාගේ energy එක හැම තැනටම විසිරුවා යවන්නේ නැතුව ඔයා ගාවම center කරලා තියාගන්න. මම ඒකට කියන්නේ හේතුව නිකම්ම හේතුවක් නෙමෙයි. මොකද එයා ඔයාට ආකර්ෂණය වෙලා තමයි ඉන්නේ. කොහොමද එයා ඔයාට ආකර්ෂණය වෙලා ඉන්නේ? එයාට ඔයාව මතක් වෙනවා. එයාට දැනටමත් ඔයාව ඕන වෙලා තියෙන්නේ. ඔයාව එයාට නිකම්ම කෙනෙක් විදිහට කවමදාක්වත් අතහරින්න බෑ. මොකද you represent a turning point in his life. එයාගේ ජීවිතේ හරුම් ලක්ෂයක් තමයි ඔයා. ඔයා එක ඉද්දී එයා ඔයාව එයාට කලින් තිබ්බ හැම කනෙක්ෂන් එකටම සංසන්දනය කරලා බලලා තියෙනවා. ඔයා එයාගේ ජීවිතේට කොච්චර වටිනා කෙනෙක්ද, කොච්චර වටිනාකමක් ගෙනාවද, ඔයා එයාගේ ජීවිතේට ගෙනාවු ආලෝකය, ඒ වෙනස. ඔයා කවමදාක්වත්ම replaceable නැහැ. no contact වෙද්දී ඔයාට එයා මොනා කිව්වත් එයාගේ හිත ඇතුලෙන් එයා දන්නවා ඔයා එයා වෙනුවෙන් කරපු හැම දෙයක්ම. මොන දේ කියලා ගියත් මෙයා සමහර විට ඔයාලා යාළු වෙලා ඉද්දි දුන්න gift නැවත පාරක් return කරන්න නැති. කොයි විදිහට ගියාත් ඔය දෙන්නගේ සම්බන්ධය හැබැයි තාම ඉවර නැහැ. මේ energies පැත්තෙන් මම කියන්නේ. energies අපිට පේන්නේ නැහනේ. ඉතින් energetically ඔය දෙන්න තාම connected, ඔය දෙන්න no contact හිටියට. ඔය දෙන්නගේ energies තාම සම්බන්ධයි. හරිද? ඔය දෙන්න සම්බන්ධයෙන් personal reading එකක් ගන්න කැමති නම් ඔයාලගේ විස්තර වලට screen එකේ display වෙන WhatsApp number එකට message එකක් send කරන්න. වචනෙන් එහාට ගියපු බැඳීමක් ඔය දෙන්න අතර තියෙන නිසා ඒ බැඳීම හොයාගෙන ඔයාගේ උණුහුම හොයාගෙන අනිවාර්යයෙන්ම දවස් 8ක් ඇතුළත එයා ඔයාට කතා කරයි. මේ reading එක බලලා දවස් 8ක් ඇතුළත. අනික මේක timeless. ඒ කියන්නේ කාලයක් අදාළ වෙන්නේ නැහැ. ඔයා මේක publish කරපු දවස බැලුවාද 2027 28 29 30 කවද බැලුවාද මේ reading එක timeless. ඒ කියන්නේ ඔයා මේක බලලා
දවස් 8ක් ඇතුළත මේ දේ සිද්ධ වෙනවාමයි. මෙයාට ඇත්තටම ඉන්න බෑ ඔයා නැතුව. සමහර විට සමාව ගන්න තියෙන ලැජ්ජාවට ලොකුකමට ඔයාගේ වැරදි නිසා තමයි මේ හැමදේම උනේ කියලා එයා ඔයාට බැනලා මැසේජ් එකක් එවයි. ඉතින් ඒ වෙලාවට මෙයා මැසේජ් එකක් එවුවොත් ඔයාට බැනලා ඔයා නිසා තමයි මේක උනේ. ඔයාගේ ලොකුකම ඔයා මට මෙහෙම කරා එහෙම කියලා ඔයා ඒ වෙලාවේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙයාට ඔයාට ඩිරෙක්ට්ලි කතා කරන්න බැරි නිසා. ඒ කියන්නේ මෙයාගේ තියෙන ලොකුකම, මෙයාගේ තියෙන ආඩම්බරකම, මෙයාගේ තියෙන ප්‍රයිඩ්ෆුල් ගතිය නිසා සමහර විටම ලැජ්ජාව නිසා. මොකද ඔයාට බැනලානේ ගියේ. ඔයත් එක්කයි සම්බන්ධ වෙන්නේ නැහැ කියලානේ ගියේ. ඉතින් මේ සිටුේෂන් එක එයා හොඳටම දන්නවනේ. ඉතින් ඒකත් එක්ක එයාට ආයි කතා කරන්නත් ඕන. ඒ නිසා එයා ඔයාට බැනලා මැසේජ් එකක් දැම්මත් ඔයා වචන වලට තැන දෙන්න එපා. හිතන්න මෙයා මාව ඕන නිසා තමයි මට ආයි කතා කරන්නේ. ගොඩක් වෙලාවට ලේට් නයිට් ටෙක්ස්ට් එකක් මෙයා ඔයාට එවන්න පුළුවන්. ගොඩක් වෙලාවට රෑ 8ත් පහවදා 5ත් අතර ලේට් නයිට් ටෙක්ස්ට් එකක් මෙයා ඔයාට එවන්න පුළුවන්. ඉතින් මෙයා එවන්නේ මේ සති ගණන් මතක් වෙලා මාස ගණන් මතක් වෙලා නෙමෙයි. එකපාරටම මට තවත් මේක දරාගෙන ඉන්න බෑ. මට තවත් මේක ඉවසන්න බෑ. මම කතා කරනවාමයි කියන එනර්ජි එකෙන් තමයි මෙයා ඔයාට කතා කරන්නේ. ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයකටම එයා උත්තරයක් අරගෙනයි ඔයාට කතා කරන්නේ. මේ රීඩින් එක ගොඩාරියක් ඇකියුරේට් වෙනවා. ඔයාට මේ මැසේජ් එක ලැබිලා දවස් 3ක් ඇතුළත දෙකුපුල් කඳුලෙන් තෙමා මෙන්න මේ සින්දුව අහන්න ලැබුණොත් that's a huge message that communication will take place in an unexpected moment. ෂෝට් වීඩියෝ එකකින් හරි රීල් එකකින් හරි TikTok එකේ Instagram වල FB එකේ කොහෙන් හරි ඔයාට මේ සින්දුව රිලේටඩ් මොන හරි ස්ටෝරි එකක් මොන හරි ෂෝට් එකක් මොන හරි රීල් එකක් දකින්න හම්බ වුණොත් මේ මැසේජ් එක ඔයාට අනිවාර්යයෙන්ම කියන්නේ ගොඩාරියක් ඇකියුරේට් වෙනවා. දවස් 2ක් 3ක් අතර තමයි තියෙන්නේ. ඉතින් ඔයා හොයාගෙන යන්න එපා. ඔයා සර්ච් කළා ඔයා හොයාගෙන ඔයා බලාගෙන ගිහිල්ලා නෙමෙයි. ඔයාට ඒ සින්දුව ලැබුණොත් මේ රීඩින් එක ඔයාට ගොඩාරියක්ම ඇකියුරේට් වෙනවා. හරිද? මේ මැසේජ් එක මට කියන්න අමුතු වුණා පටන් ගත්තේ මේ මැසේජ් එක අදාළ වෙන්නේ ඔයාලා no contact situation එකට වැටුනේ මාසයක් ඇතුළත නම්. ඒ කියන්නේ දෙසැම්බර් 25 ඉඳන් නම් ඔයාලා දෙසැම්බර් 24 25 ඉඳන් නම් ඒ කියන්නේ සමහර විට මේ මාසෙ වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ තුල නම් තමයි මේ මැසේජ් එක ඔයාට අදාළ වෙන්නේ. මට ඒක කලින් කියන්න බැරි වුණා. මෙච්චර වෙලාවක් රීඩින් එක ඇහුවනම් අනිවාර්යයෙන්ම පොසිටිව් එනර්ජි එක ඔයාගේ කරගන්න. මේ රීඩින් එකේ තියෙන පොසිටිව් එනර්ජි එක ක්ලේම් කරගන්න. මොකද මගේ රීඩින්ග්ස් එනර්ජි එක්ස්චේන්ජ් ඉතින් ක්ලේම් කරගන්න ඕන නම් කමෙන්ට් කරන්න I claim angel number 888. ඔයා වෙනුවෙන්ම හැදුණු බැඳීම් හරිම වෙලාවේදී ඔයා ළඟටම නැවත ඒ ගැන විශ්වාසයෙන් ඉන්න. එච්චරයි අද රීඩින් එකේ තියෙන්නේ. අද රීඩින් එක බලුවා සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් කරන් එන්නම්. බයි බයි.